හයි ගයිස්, කොහොමද ඔයගොල්ලන්ට? ඔයාලා ඔක්කොම හොඳින් සන්තෝෂයෙන් ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලට මම කලින් රීල් එකක් දාලා කිව්වා මම මෝල්ඩිව්ස්ට ආව ජොබ් එකකට කියලා. දැන් ඕල්මෝස්ට් 1 month විතර ගිහිල්ලා තියෙන්නේ. මම ඇවිල්ලා ඒත් මට තාම හරියට බැරි වුණා මාලි සිටි එක එක්ස්ප්ලෝර් කරන්න. මොකද මෙහාට ඇවිල්ලා මම ලොකේටඩ් වෙලා ඉන්නේ හුළුමාලේ කියන සිටි එකේ. මොකද මගේ ඇකොමඩේෂන් තියෙන්නේ එහෙ. එතකොට මම වැඩ කරන්නේ එයාපෝට් එක බේස් වෙලා තියෙන අයිලන්ඩ් එකේ එක හුළුලේ කියලා කියන්නේ. ඉතින් ඒ ඔක්කොම ඇත්තටම කම්බයින් අයිලන්ඩ් ටිකක් එක අතරේ බස් වල යන්න පුළුවන්. හැබැයි ඉතින් මට ටයිම් එකක් තිබ්බේ නෑ යන්න. දැන් මාසෙකුත් ගිහිල්ලා. ඒ නිසා මම අද හිතුවා මෙතන පොඩ්ඩක් මාලි සිටි එක ඇතුළේ ඇවිදලා එනවා කියලා. ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඒ ගමනට. ඔගොල්ලෝ කලින් දැක්කේ මම ඉන්න තැන අපාර්ට්මන්ට් එක. ඉතින් මම එතනින් තමයි මම බස් එක ගන්න ඕනේ. මාලිට යන්න බස් දෙකක් කුළුමාලේ ඉඳලා ගන්න තියෙනවා. එකක් මට මතක විදිහට වෙස්ට් පාක්, අනිත් එක කානිවල්. අපි ඉන්නේ පේස් 1 එකේ. පේස් 1 එකේ ඉඳලා කානිවල් බස් එක තමයි ගන්න ඕනේ. හැබැයි අද මමට හම්බුනේ වෙස්ට් පාක් බස් එක. එතකොට මම යන්න ඕන හෝල්ට් එකෙන් නෙමෙයි මට බහින්න පුළුවන්. මම වෙන තැනකින් තමයි ගිහිල්ලා බහින්න ඕනේ. ඔන්න ඉතින් කොහොම හරි මම බස් එකකට නැගගත්තා. මොකද අද දවසේ මගේ මේන් ඉන්ටෙන්ෂන් එක තිබ්බේ ගිහිල්ලා පොඩ්ඩක් මාලි සිටි එක වටේ ඇවිදින්න. ඇත්තටම මාලි සිටි එක කියන්නේ මොකක්ද කියන එක මගේ ඔළුවට දාගන්න. මේ මාලි ගැන ගොඩාක් වීලොග් ඔයගොල්ලෝ දැකලා ඇති, වීඩියෝස් දැකලා ඇති YouTube එකේ. මමත් බැලුවා. හැබැයි S2කින්ම දැකලා ඒක කොහොමද කියන එක එක්ස්ප්ලෝර් කරගන්න තමයි මට උමනාව තිබ්බේ. දැන් මම ඉන්නේ හුළුමාලි කියන සිටි එකනේ. මේක හුළුමාලි කියන්නේ ළඟදී ඉඳලා කියන්නේ මේ අවුරුදු 15ක වගේ ඉඳලා මම දන්න තරමින් ඩෙවලොප් කරගෙන ආපු සිටි එකක්. ඒක මේකේ කොටසක් මම දන්න තරමින් මෑන් මේඩ්, අනිත් එක ස්වභාවිකව පිහිටි ප්‍රදේශයක්. ඉතින් ඒක ඇත්තටම ගත්තොත් මම ඉන්න ප්‍රදේශය ගොඩාක් දියුණුයි. ඒගොල්ලෝ හරි ලස්සන්ට අලුතෙන් ඩෙවලොපින් විදිහට හදලා තියෙන අලුත් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ලස්සන ඇපාර්ට්මන්ට්ස් ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝ කලින් දකින්න ඇති මම එන මග. ඉතින් ඒ දේවල් හරි ලස්සන්ට මේගොල්ලෝ දැන් ඩෙවලොප් කරලා තියෙනවා. කියන්නේ ගොඩාක් ඩෙවලොපින් සාමාන්‍ය ඩුබායි වයිබ් එකක් වගේ තමයි ඒ හරිය සිම්පලි මගේ විදිහට කිව්වොත් තියෙන්නේ. මාලි සිටි එකත් ගොඩක් දියුණුයි. හැබැයි මාලි සිටි එකේ තියෙන එකම දේ ඒගොල්ලොන්ට කලින් තිබ්බ සිටි එකනේ. කියන්නේ ඒගොල්ලොන්ගේ ෆස්ට් කොහොමද කියන්නේ හෝම් සිටි එක කිව්වොත් මාලි සිටි එකේ ටිකක් පැක් වෙච්ච ගතියක් වගේ තියෙනවා. මොකද මම ඇවිල්ලා ෆස්ට් ඩේ එකේ ගියා. මොකද මගේ වීසා වැඩ වගේකටයි ඒ පොඩි ස්ටප්ස් ටිකකට. ඉතින් එදා මට පොඩි දුරක් තමයි මාලි ඇතුලේ යන්න පුළුවන් වුණේ. මොකද මම මොකුත් දන්නේ නැහැ. එදා මැප් එක බලාගෙන ගිහිල්ලා ඒ වැඩ ටික කරගෙන ආවට ඊතනින් පස්සේ මට වෙලාවක් හම්බුනේම නැහැ ඇත්තටම මාලි සිටි එකට යන්න. එදා මට තේරිච්ච දේ තමයි ඒක පොඩක් පැක් වෙලා තියෙනවා වගේ ගතියක්. හැබැයි ඒක ඇතුලේ හැමදේම තියෙනවා. ඒකට ආදරය කරන මිනිස්සුත් ඉන්නවා. ඔයාලට ඔය ඇතින් පේන්නේ ඇත්තටම මම වැඩ කරන ඔෆිස් එක. ඒ ඔයාලට ඇතින් පේන්නේ හුල්හුලේ කියන අයිලන්ඩ් එක. ඒකේ තමයි එයාපෝට් එක පිටලා තියෙන්නේ. ඉතින් මම වැඩ කරන්නේ එයාපෝට් එක පිටිපස්සේ තියෙනවා සී ප්ලේන් ටර්මිනල් එක. අන්න ඒක කියන්න ඕනේ. මොකද මෙහි මිනිස්සු දැන් මේ මාලි සිටි එක කියන්නේ අයිලන්ඩ් ගොඩකින් හැදිච්ච රටක්නේ. ඉතින් ඒ අයිලන්ඩ් අතර යන්න සමහරක් ඒවා නම් බෝට් වැඩ කරනවා. හැබැයි දුර තියෙන ඒවලට එහෙම බෝට් යන්න බෑ. ඒකට ගොඩාක් වෙලාවක් යන නිසා මේගොල්ලෝ පාවිච්චි කරන්නේ සී ප්ලේන්. ඒ සී ප්ලේන් වලට ඩෙඩිකේටඩ් වෙච්ච කම්පැනි කීපයක් මෝල්ඩිව්ස් වල තියෙනවා. ඒ එක කම්පැනි එක තමයි මම වර්ක් කරන්නේ. ඔන්න පේන ඕගොල්ලොන්ට සී ප්ලේන් එකක්. සී ප්ලේන් කියන්නේ හරි අමුතු සබ්ජෙක්ට් එකක්. ඒක හරි ලස්සනයි බලාගෙන ඉඳින්. දැන් ඒක ඇවිල්ලා මුහුදේ කියන්නේ ඒ ටර්මිනල් එක තියෙන මුහුදනේ. මුහුදෙන් බාලා ඉතින් ටර්මිනල් එකට ගිහිල්ලා ඒක අමුතුම දෙයක්. ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. ඉතින් මෙහෙ නිතරම සී ප්ලේන් යනවා එනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපේ ලංකාවේ අපේ බස් යනවා වගේ තමයි ඒගොල්ලෝ සී ප්ලේන් පාවිච්චි කරන්නේ ඒ අයිලන්ඩ් අතර යන්න. සමහරක් ළඟ තියෙන ඒවලට නම් බෝටුත් යනවා. හැබැයි හැම එකකටම බෝට් වල යන්න බෑ. මොකද ගොඩක් දුරින් පිටලා තියෙන ඒවත් තියෙනවා. දැන් මාලි කියන සිටි එක පොඩි සිටි එකක් වුණාට මාලදිවයින කියන්නේ ලොකු රටක්. මොකද මේ රට ඇතුලේ අයිලන්ඩ් ගොඩාක් තියෙනවා. ඒ හැම අයිලන්ඩ් එකකම වගේ රිසෝර්ට්ස් තියෙනවා. සමහරක් ඒවල මිනිස්සු ජීවත් වෙනවා මන් දන්න තරමින්. ඒ වගේ ලොකු කොම්බිනේෂන් එකක් තමයි මේ මාලි සිටි එක ඇතුලේ තියෙන. අනික මේ රට ගත්තහම මේක පුංචි රටක් වුණත් මේක අයිලන්ඩ් තැනින් තැන තිබ්බත් ඒගොල්ලෝ හැමදේම වගේ
වගේ වෙන රටවල් වලින් අපනයනය කරගත්තත් ඒගොල්ලොන්ට තියෙන ස්වභාවික සම්පත් අඩු වුණත් මේගොල්ලෝ මේ රට හරි අපූර්ව විදිහට හදලා තිනවා. මොකද මේගොල්ලෝ බොන්න වතුර ටික පවා පිටින් ගේන්න ඕනේ. හැබැයි ඒ දේවල් හරියට කළමනාකරණය කරලා තියෙනවා. හරි ප්ලෑන් එකකට ඒ දේවල් ගොඩනගලා තියෙනවා. ඒක හරි වෙනස්ම විදිහේ දෙයක්. මොකද රටක් දියුණු වෙනකොට මිනිස්සුන්ට අවශ්‍ය යටිතල පහසුකම් අනිවාර්යෙන් දියුණු වෙන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රවාහනය, ඊට අමතරව විදුලිය, ඉන්න පහසුකම් මේ හැමදේම ගත්තාම මේ රට ඒ හැමදේම හරි ලස්සනට කළමනාකරණය කරගෙන හොඳ පසුබිමකින් හදාගෙනවා. ඒකට ලොකුම හේතුවක් වෙන්න ඇති ටුවරිසම් කියන දේ. මොකද මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය ටුවරිසම්. ඒ ටුවරිසම් කියන කල්චර් එකේ ටුවරිසම් කියන බිස්නස් එක මේ රටේ හරියට කරන නිසා තමයි මේ රට මේ තරම් දියුණු වෙලා තියෙන්නේ කියලා මම මේ ටික දවසට අත්දැකීම් කරපු විදිහට දැක්කේ. ඔයාලා මේ දකින්න එයාපෝට් එක මට නම් මේ ටිකේ හරි සුලභ දර්ශන. මොකද මම උඩට උදේට වැඩට යනකොට එනකොට මම දකින්න දේනේ. හැබැයි මම ඒකට හරි ආසයි. මොකද ඉස්සරහින් ඉඳලා මේ ඒවියේෂන් කියන සබ්ජෙක්ට් එකට මම හරි ආසයි. මගේ ලොකු ඩ්‍රීම් එකක් තිබ්බා ඒකට සම්බන්ධ ජොබ් එකකට යන්න. හැබැයි මට ඒකේ කාලේ ෆුල්ෆිල් කරගන්න බැරි වුණා. සිම්ප්ලි කිව්වොත් මට කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබ්බා. හැබැයි මට ඒ ආසාවට යන්න බැරි වුණා මොකක් හරි හේතුවක් නිසා. බට් by the way ප්‍රශ්නයක් නැහැ. මම දැන් ඒකට ළඟින් යන ජොබ් එකකට හරි එන්න පුළුවන් ඒ කියන මම ජීවිතේ එක්තරා අතකට සතුටු වෙනවා. මොකද එහෙම තමයි ඉතින් අපි හිතන පතන හැමදේම අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි දෛවය අපිට ලියලා තියෙන සමහරක් දේවල් අපිට ලැබෙනවා. ඉතින් ජීවිතේ ඉස්සරහට අපි ප්ලෑන් කරන්න ඕනේ. හැබැයි අපේ ප්ලෑන් එකයි අපේ දෛවය අපිට දෙන ප්ලෑන් එකයි ඔය දෙක අතර කොම්බිනේෂන් එකක් තමයි අපිට වෙන්නේ. හැබැයි හැම වෙලාවම උත්සාහය කියන දේ අතාරින්න හොඳ නැහැ. ඒක ඉස්සරහට යන්න ඕනේ නේ. හරි. ඔන්න ඔහොම තමයි වලට පේනවා ඈතින් තියෙන මාලි සිටි එක. මේ මාලි සිටි එකට තමයි දැන් මේ අපි යන්නේ. දැන් බස් එකේ අපි නෙමෙයි මම යන්නේ. අපි කිව්වේ ඕගොල්ලොත් එක්කගෙන යන හින්දා. ඉතින් මේ ඔන්නෝම හිමිට මාලි සිටි එකට ලං වෙනවා. මාලි සිටි එක ගැන කිව්වොත් මම මේ ටික දවසට එක්ස්ප්ලෝර් කරපු එකක්. හැමදේම තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන හැමදේම තියෙනවා. දැන් මම ජීවත් වෙන පැත්ත හුළුමාලේ ගොඩක් ඉඩ පහසුකම් තියෙනවා. ඒ කියන්නේ පාරවල් ටිකක් ලොකුයි. එහෙම යනකොට එනකොට මේ වෙන්නේ. අනිත් එක තමයි මේ රටේ මිනිස්සු ගොඩාක් බයිසිකල්ස් තමයි යූස් කරන්නේ. දැන් මේ අයිලන්ඩ් එකක් අතර යනකොට නම් ඒ කියන්නේ මේ පාර මාරු වෙනකොට ඒ අයිලන්ඩ් එක අතර යනකොට ඒ පාරේදී අනිවාර්යයෙන් මිනිස්සු හෙල්මට් දාන්න ඕනේ. නමුත් ඔයා ජීවත් වෙන අයිලන්ඩ් එකේ ඇතුළේ ඔයා හිතන්නකෝ මාලේ සිටි එක ඇතුළේ විතරක් ඔයා බයික් එක පදිනවා නම් ඔයා හෙල්මට් යූස් කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයා මාලේ සිටි එකේ ඉඳලා හුළුමාලේට පාරේ යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම හෙල්මට් එකක් යූස් කරන්න ඕනේ. මේ රටේ පුදුම තරම් බයිසිකල්ස් තියෙනවා. ඔයාලා දැන් මාලේ සිටි එකට ගිහපුවාම මේ වීඩියෝස් වල ගන්න හම්බෙයි. පුදුම බයිස්කල් ගොඩක් තියෙන්නේ මේ ඒ තරමට. ඒ කියන්නේ එක ගෙදර මං හිතන්නේ මිනිස්සු 5 දෙනෙක් ඉන්නනේ. 5 දෙනාටම බයික් 5ක් ඇති මට හිතන විදිහට. ඒ තරම් බයිස්කල් ගොඩක් තියෙන. ඒ කියන්නේ පාරේ යන්න එන්න බෑ. ඒ තරමට බයිස්කල් එහාට මෙහාට මෙහාට යනවා. හැබැයි ඒගොල්ලොන්ට වේග සීමාවක් තියෙනවා පදින්න පුළුවන් මම දන්න තරමින්. ඒ වේග සීමාව ඉක්මවලා පදින්න බෑ. මෙහි හැමතැනම පොලිසියෙන් ඉන්නවා. දැන් අපේ ට්‍රැෆික් පොලිසිය ඉන්නවා වගේ මෙහි පොලිසිය මෙහි හැමතැනම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒවා චෙක් කරනවා බලනවා. ඒ නිසා ඒක හරියට නියාමනය වෙන නිසා හැම මිනිස්සුන්ට ලොකු ඩිස්ටර්බ් එකක් නෑ. අර එකම දේ ඉඩ පහඩු මැදි නිසා පොඩි පැක්කේජ් ගතියක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ටික කාලයක් අපි ජීවත් වෙනකොට අපිට ඒක හුරු වෙනවා. එහෙම තමයි නේ. හැම රටේම එක එක දේවල් තියෙන විදි තියෙනවා. ඉතින් අපේ ලංකාවෙත් සමහරක් දේවල් ඔය වගේ තියෙනවා අපිටත් ඉදින්න වෙන. හරි කොහොම හරි ඔන්න මම මාලි සිටි එකට ආවා. දැන් බස් එකකින් බැහැලා ඊළඟට මේ පාරවල් දිගේ ඇවිදගෙන යන එක තමයි අද දවසේ මම කරන්න හිතාගෙන ඉන්නේ. කිසිම අරමුණක් නැහැ. just explore. කොහොමද මේ සිටි එක කියන එක ගැන අයිඩියා එකක් ගන්න එක විතරයි මට උවමනා වුණේ. මම යන්න ඕනේ කොහාටද? මම නවතින්න ඕනේ කොතනින්ද? මේ කිසි දෙයක් මම දන්නේ නැහැ අද. ඔහේ පාරේ ඉබාගාතේ ඇවිදගෙන යන එක තමයි මම අද කරන්න යන්නේ. හරි. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකෝ. මොකද වෙන්නේ කියලා.
ළමයි ඔන්න කැරකිලා ඇවිල්ලා බස් එක අවසාන ස්ටොප් එකට ආවා. මං එතනින් බැස්සා. දැන් මේ හදන්නේ ඇවිදගෙන මේ කවුරුත් නෙමෙයි මම දන්නේ නැති පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන ගිහිල්ලා ඇත්තටම මාලි සිටි එක මොන වගේද කියලා බලන්න. මොකද මට දැන් මෙච්චර දවසක් බලන්න බැරි වුණා කියලා කිව්වා. මම මෙහෙට ආවේ ඔක්තෝබර් 18. දැන් ඕල්මෝස්ට් මම මේ දවස් මේ බ්ලොග් එක එඩිට් කරන්නේ ඇත්තටම නොවැම්බර් 17. 16 වගේ මං ගියේ මේ ගමන. මට මතක නෑ. කොහොම හරි මම ඒ වෙනකොටත් මාලි සිටි එකට දෙපාරක් විතර ගිහිල්ලා තිබ්බා. මේ ඒ තනියෙන් නෙමෙයි කොහෙවත් යන්න උනේත් නැහැ වැඩවලට. මොන හරි වැඩ කටයුතු වලට ඔෆිස් එකේ යාළුවොත් එක්ක තනියෙන් මේ ගමන යන පළවෙනි වතාව. ඉතින් මගේ ආසාවක් තියෙනවා ඉස්සරහට ලෝකෙ වටේ ඇවිදින්න. මම කවුරුත් දන්නේ නැති, ඒ කියන්නේ මම කවදාවත් ගිහිල්ලා නැති නගරයකට යන්න. මම කවදාවත් කතා කරලා නැති මිනිස්සුත් එක්ක කතා කරලා, මගේ භාෂාව නොවන මිනිස්සුත් එක්ක කතා කරලා ඔය මොන හරි කෑමක් අරගෙන කන්න, මොන හරි වැඩක් කරගෙන, නැත්තම් කවුරුත්ම නෙමෙයි අයත් කවුරුත්ම නෙමෙයි මම නොදන්න පැත්තක ගිහිල්ලා අතරමං වෙන්න ආසයි. ඉස්සරහට බලමු chance එක එන විදියට experience එකත් ජීවිතේ හිමිට ගන්න. කොහොම හරි ඉතින් මට මගේ ගෙදර අය ගොඩක් මිස් වෙනවා. මං ආදරය කරන මිනිස්සුන්ව මේ දවස්වල ගොඩක් මිස් වෙනවා. හැබැයි එහෙම තමයි නේ ජීවිතේ. අපිට ඉතින් එක කාලවල වලදී එක විදිහට ජීවත් වෙන්න වෙනවා. මේ හැමදේම ටිකින් ටික ෆික්ස් වෙයි කියලා මම බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි. ඔන්න එහෙනම් මම ගමන පටන් ගත්තා. මේ ඇවිල්ලා බැස්සේ ඉදි මෙහෙ ඉතින් කොහෙන් ගියත් මුහුදනේ තියෙන්නේ. මුහුද ළඟින් තමයි බහින්නේ. සිටි එක දෙපැත්තට මම දන්න තරමින් සිටි එකේ දෙපැත්තට තමයි අර මං කිව්වා කලින් වෙස්ට් පාක් කියලා එක බස් එකක් එනවා ඔලුමාලේ ඉඳලා, අනිත් එක කානිවල් කියලා එනවා. මේ සිටි එකේ දෙපැත්තට තමයි මේ බස් දෙක ඇවිල්ලා නවත්තන්නේ. කොහොම හරි අද ආවේ මම එන්න බලාපොරොත්තුෙන් හිටියේ කානිවල් කියන බස් එකේ. හැබැයි මට එන්න උනේ වෙස්ට් පාක් කියන බස් එකේ. කමක් නැහැ. ඉතින් මම මේක ඒ ස්පෙસિෆික් යන්න තැනකට අරමුණු කරගෙන ආපු ප්ලෑන් කරපු ගමනක් නෙමෙයි. ජස්ට් මාලි සිටි එක කොයි වගේද කියලා බලන්න ආපු ගමනක්. ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මොන බස් එකේ ඇවිල්ලා කොහින් බැස්සත්. කොහොම හරි ලස්සන දැනකින් බැහැගෙන තිබ්බා. ඔය විදිහට ඉතින් මම පොඩ ගමන පටන් ගත්තා. දැන් ලෑස්ති වෙන්නේ මේ පාරවල් දිගේ ඇවිදගෙන යන්න. ඉතින් බලන්නකෝ මේ මම ඔයාලට කලින් කිව්වේ මෙහි මිනිස්සුන්ට වැඩිය මෝටර් සයිකල් තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ මෝටර් සයිකල් පුදුම තරම් ගොඩක් මෝටර් සයිකල්ස් තියෙනවා. ලේඩිස්ලත් පදිනවා, පිරිමියාත් පදිනවා, හැමෝම පදිනවා, ළමයිනුත් පදිනවද මන් දන්නේ. පුදුම තරම් මෝටර් සයිකල්ස් ගොඩක් තියෙන. ඉතින් මේ දැන් මේ පාර නම් ටිකක් ලොකුයි. ඇතුළට යනකොට දැන් අර සාමාන්‍යයෙන් මේ පොඩි පාරවල් තියෙන ඒ වගේ පාරවල් වලත් සෑහෙන ගොඩක් මෝටර් සයිකල්ස් දෙපැත්තේ නවත්තලා තියෙන මැදුනුත් යනවා. ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන මේ පොඩි බීච් එකක්. මේක අර මේ ගල් දාලා වහලා මං හිතන්නේ තියෙන මුහුද මොන හරි හේතුවක් ඇති එකකට. සාමාන්‍ය මුහුද ඉස්සරහට එනවද මොකක්ද දන්නේ නැහැ. කොහොම හරි පොඩි බීච් එකක්. මෙතන මෑන් මේඩ් වගේ මේක පේන්නේ නම්. හැබැයි මෙතනත් ඉතින් මිනිස්සු හවසට ඇවිල්ලා මෙතන පොඩි කඩ තියෙනවා. මෙතන ඉඳන් තේ එකක් බොනවා. ඉතින් මුහුද දිහා බලාගෙන ඉන්නවා. මෝල්දිව්ස් කියන්නේ කොහොමත් මුහුදනේ. ඉතින් මුහුද දිහා මුහුද එක්ස්ප්ලෝර් කරන්න කැමති අය, මුහුදට ආදරය කරන අය, මුහුදට ආස කරන අය ඇවිල්ලා මේ වගේ හවසට මෙතන ඉඳගෙන කාලය ගත කරනවා. එහා පැත්තෙන් බෝට් යනවා පේනවා. ඉතින් ඒක හරි වෙනම ලස්සනක් තියෙන දෙයක්. අපිට ලංකාවේ ඇතුළේ සාමාන්‍ය දකින්න නොලැබෙන දර්ශන ගොඩාක් ලංකාවේ මුහුදු තීරය ආසන්නයේදී දකින්න නොලැබෙන දේවල් ගොඩාක් තියෙනවා. මොකද මෙහි ප්‍රධාන ගමන් මාර්ගයක් විදිහටත් බෝට්ටු පාවිච්චි වෙන නිසා ගොඩාක් ලස්සන බෝට්ටු, ලක්සරි අර ක්‍රූස් ඒ වගේ එක ඒවා තියෙනවා. ඉතින් ඒවා මං ඉස්සරහට එක්කගෙන යන්නම්. මම දකින්න ලස්සන තැන් මගේ කැමරාවෙන් වීඩියෝ කරලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. හරි. කොහොම හරි ගමන පටන් ගත්තා. දැන් කොල්ලා යන්නේ මේ පාරවල් දිගේ ඇවිදගෙන මේ මාලේ සිටි එකට ආවහම කියන්නේ වෙන රටක ඉන්නවා කියන එක දැනෙනවා ටිකක් අඩුයි සමහරක් හේතු නිසා. ඇත්තට මේක නිකන් ලංකාව අපේ. ලංකාවේ බේසිකලි කිව්වොත් පිටකොටුව හැවිදෙනවා වගේ ෆීල් එකක් තමයි ගොඩක් තැන්වලදී මාලේ සිටි එකේ ඇවිදිද්දී අපිට දෙන්නේ. ඒක වෙනසක් නැහැ. මොකද මේ මිනිස්සු 5 දෙනෙක් හම්බුනොත් 3 දෙනෙක්ම වගේ ලංකාවේ අයත් ඉන්නවා. සිංහල කඩ තියෙනවා. ඔයාලට දැකලා පුරුදු බ්‍රෑන්ඩ්ස් ඉස්සරහට දකින්න හම්බේ. ලංකාවේ තියෙන කඩ ගොඩක් මෙහි තියෙනවා.
ඔගොල්ලෝ දන්න කියන ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි මෙහෙම මම දැක්ක මේ යුනිවර්සිටිස් කීපයක් තියෙනවා, ස්කූල්ස් තියෙනවා. ඒ වගේම තමයි මෙහි ඇපාර්ට්මන්ට් උනත් මම දැක්ක විදිහට අර ගොඩාක් උඩට හදලා නැහැ. මොකද මම දන්න මගේ යාළුවෙක් කිව්වා අය කෙනෙක් ඉංජිනේරින් කරන මෙහි ගොඩාක් උස්සට එහෙම බිල්ඩින් හදන්නේ නැහැ. මොකද අර ඒ බේස් එක දාන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා වෙන්නේ නැති මං හිතන්නේ මේ වගේ බිල්ඩින් ගොඩක් තියෙන්නේ. මාලි සිටි එක ඇතුලේ ගොඩාක්ම අර අපේ පිටකොටුව මරදාන වගේ පොඩි වයිබ් එකක් තියෙන. හැබැයි වෙනස් වෙන පැතිත් තියෙනවා. මං ඔයාලට කිව්වේ බයිස්කල්ස්. පුදුම තරම් බයිස්කල් ගොඩක් මේ පාර දෙපැත්තේ බයිස්කල් නවත්තලා තියෙනවා. මං දන්නේ නැහැ මිනිස්සු මේව පාවිච්චි කරනවද ඇත්තටම යන්නේ නේවද කියලා. පුදුම තරම් බයිස්කල් තියෙනවා. ඒ වගේම තමයි මේ අලුත් වාහනත් ගොඩාක් තියෙනවා. මේ ඔය ඇපාර්ට්මන්ට් ඇතුලේ මේ කාර් පාක් වල වගේවත් නවත්තලා තියෙනවා. මට කීප දෙනෙක් කිව්වා ඒව සමහරක් ඒවා පාවිච්චි කරන්නේත් නෑලු. අයිතිකාර මිනිස්සු ඒවා අරන් දාලා වෙන රටවල් වල ගිහිල්ලා ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවලු. ඉතින් එහෙම තමයිනේ. දැන් ලංකාවේ අපිට වාහනයක් ගන්නවා කියන එක ලොකු දෙයක් වුණාට හීනයක් වුණාට සමහරක් රටවල මිනිස්සුන්ට ඒක හරි සාමාන්‍ය දෙයක්. අපි ගිහිල්ලා කඩේකින් ඇඳුමක් පැළඳුමක් ගන්නවා වගේ එහෙම නැත්නම් නිකන් ඒක පැත්තකින් තියමුක අපි ටීවී එකක් ෆ්‍රිජ් එකක් ගන්නවා වගේ තමයි සමහරක් රටවල මිනිස්සුන්ට වාහනයක් ගන්නවා කියන එක. ඉතින් මං හිතන්නේ මෝල්දිව්ස් වලත් මං ඇහිච්ච විදිහට මං දන්නේ හරියට වාහන ගණන් සාපේක්ෂව ලංකාවට වැඩිය ගොඩක් අඩුයි කියලා මට කීප දෙනෙක් කිව්වා. වෙන්න ඇති ඒකනේ මේ තරම් මිනිස්සු ඉතින් වාහන අරන් තියෙන්නේ පාවිච්චි නොකරත්. ඒ කියන්නේ මේ රට ඇතුලේ ඉතින් අර වාහනයක යන්න තරම් ලොකු දුරවල් නැහැ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් තියෙනවා. දැන් මේ මාලි සිටි එක හුළු මාලේ ඒ කම්බයින් වෙලා ඒ කියන්නේ පාලමකින් බ්‍රිජ් එකකින් සම්බන්ධ වෙලා තියෙන ඒ දේවල් අතර යන්න ප්‍රවාහන පාසුකම් කියන්නේ බස් සර්විසස් තියෙනවා. දැන් අපි වැඩ කරන තැන වුණත් අපිට ඒ කම්පැනි එකකින් ඩෙඩිකේටඩ් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් දාලා තියෙනවා. එතකොට අපිට ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන කොහොමත් ප්‍රශ්නයක් නැහැ. අපිට බස් ෂෙඩියුල් එකක් තියෙනවා. අපිට යන්න එන්න ඕන තරම් පහසුකම් තියෙනවා. හැබැයි මේ දැන් අර අයිලන්ඩ් අතර යනකොට තමයි මේගොල්ලෝ බෝඩ් නේ නැත්නම් සී ප්ලේන් වගේ දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් මෙහි මිනිස්සුන්ට ඊට අමතරව වාහනයක යන්න තරම් ලොකු දුරක් නැති වුණත් ඉතින් ඒගොල්ලෝ වාහනයක් සමහරක් විට ඒගොල්ලෝගේ අවශ්‍යතාවය අනුව ගන්නවත් ඇති. ඊට අමතරව ඉතින් ඒගොල්ලෝ බයිසිකල්ස් තමයි ගොඩාක් මේ විදිහට යූස් කරන්නේ. ඔයාලට දකින්න ඇති. මෙතන මං හිතන්නේ ගණන් කරන්න බැරි තරමට බයිසිකල් ගොඩාක් තියෙනවා මේ රටේ. ඒකත් මාරු හැබැයි නේද? ලංකාවේ මිනිස්සුන්ට දැන් බයිසිකලයක් අපිට ගන්නවා කියන එකත් ලොකු දෙයක් නේ. ස්කූටියක් උත් මං දන්න තරමින් 1 මිලියන් කිට්ටු ඇති. මං ඉතින් ලක්ෂ 7-8ක් විතර වෙනවා ඇති බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තී. හැබැයි මෙහි මිනිස්සුන්ට ඒක හරි සාමාන්‍ය දෙයක්. මොකද මේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට ගන්න මිනිස්සුන්ට පහසු විදිහට රජය ඒ දේවල් මේ මිනිස්සුන්ට සල්සලා දීලා තියෙනවා. ඉතින් එහෙම තමයි කතාව. මම කොහොම හරි ඉතින් මේ සිටි එක ඇතුලේ මේ පාරවල් ඇතුලේ හිමීට මේ විදිහට ඇවිදගෙන හතර වටේ බල ඔය විදිහට ඇවිදගෙන ගියා. දැන් මම ගොඩාක් දේවල් කතා කරා. මම කිව්වා නේද ඔයාලට ලංකාවේ අපිට දැකලා පුරුදු දේවල් මෙහෙත් තියෙනවා කියලා වට පේනවද? ඩයිමෝ එකක් තියෙනවා. ඊට අමතරව මෙහි මචන් එකක් තියෙනවා. මම දැක්කා මිස්ටර් කොත්තු එකක් පටන් ගන්න යනවා. ක්‍රෙප් රන එකක් මම දැක්කා. බනානා ලීෆ් එකක් දැක්කා. ඊට අමතරව ලංකන් කැෆේ වගේ එක ලංකාවේ නම් වලින් තියෙන කැෆෙස් ගොඩක් තිබ්බා. ලංකා ටයිල්ස් තියෙනවා. මල්ටිලැක් දැක්කා මම. ඒ වගේ බිස්නසස් ගොඩක් දැක්කා. ප්‍රධාන වශයෙන් ලංකාවේ කමර්ෂල් බැංක් එක මෙහි තියෙනවා. ඊට අමතරව BOC එක තියෙනවා. හරි මම මේ අතරේ ඇවිදිද්දි ෆෝන් ෂොප් එකක් දැක්කා. ඒක ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා ඔලුව දාලා බැලුවා. ඊට අමතරව මේ ලංකාවේ තියෙන ලංකාවේ කට්ටියක් කරන මේ අර චොක්ලට් වර්ග ඔය එක නට්ස් වර්ග ඔයගොල්ලෝ ලංකාවට යනකොට එක චොක්ලට්ස් ගෙනියනවනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙන ෂොප් එකක් මේක ලංකාවේ කට්ටියක් කරන එකක්. මම ඒක ඇතුළටත් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. ඇත්තටම දැන් සාමාන්‍ය අපි ලංකාවට ගන්නවට වඩා ඇත්තටම චොක්ලට් ಜಾති වගේ නම් ගණන් අඩුයි. ඒ වගේම තමයි ෆෝනුත් දැන් මේකේ මෙහෙම දෙයක් තියෙනවා. මෙහි දැන් පාවිච්චි වෙන්නේ MVR කියන කරන්සි එකනේ. දැන් ගොඩක් වෙලාවට මෙහි පාවිච්චි වෙන්නේ MVR නැත්තම් ඩොලර්ස්. අපිට MVR ඩොලර්ස් වලට කන්වර්ට් කරන්න බෑ. මොකද මේ රට ඇතුලේ පාවිච්චියට තමයි ඒ සල්ලි තියෙන්නේ. නැත්නම් මෙහි ගොඩාක් ආයතන වල ගෙවීම් කරන්නේ ඩොලර්ස් වලින්. දැන් සාමාන්‍යයෙන් මම පුරුද්දක් කරගත්තා මෙහි ඇවිල්ලා අපි අර වියදම් කරන්න ඕන නිසා MVR ගොඩක් අය අරගෙන තියාගෙන ඉන්නවා. මම ඉතින් MVR අරගෙන මම නොර්මලි කරලා බැලුවේ ඒක ඩොලර්ස් වලට කන්වර්ට් කරලා
ශ්‍රී ලංකන් රුපිස් වලට කන්වර්ට් කරලා තමයි ගණන් හදලා බලුවේ. හැබැයි ඒක කරන්න හොඳ නැහැ. මොකද අපිට සැලරිස් හම්බ වෙන්නේ ඩොලර්ස් වලින් නිසා මම නිකන් ඊට පස්සේ බැලුවා ඩොලර්ස් වලට කන්වර්ට් කරලා MVR ගාන ඒක LKR කීයද කියලා ඩොලර් LKR වලට කන්වර්ට් කළා. එතකොට තමයි අර අවබෝධයක් එන්නේ ගණන් හිලවගෙන. එතකොට සාපේක්ෂ විදියට බැලුවාම ලංකාවට වැඩිය තරමක් ගණන් අඩු ඒවත් තියෙනවා. නැත්තම් ගොඩාක් ඒවා ලංකාව හා සමානම ගණන් යන ඒවත් තියෙනවා. මං කියවනේ අර මෙහි බෝට්ස් තියෙනවා කියලා කියන්නේ අර මෙහිකට මං කියන්නේ මට මතක විදියට ෆෙරි එක. ඔව් ෆෙරිස් කියලා තියෙන්නේ. ෆෙරිස් යන්නේ ඒ කියන්නේ අයිලන්ඩ් අතර යන්නේ. ඒ ෆෙරි ටර්මිනල් එකක් තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඒ වගේම තමයි මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ අපි හැමෝම අතරන අපේ BOC බැංක් එක. මොල්දිව්ස් වල තියෙන අපේ BOC බැංකුව. හරි. මේ හැමදාම වයිස්කල් පුදුම වයිස්කල් ගොඩක් මට හිතා ගන්න බැරි තරම් වයිස්කල් ගොඩක්. ඔහොම ඉතින් ඇවිදලා දන්නේම නැතුව හවස් වුණා. ඉතින් හවස් වෙලත් ආපහු ඇවිදගෙන අර මේ බහැපු පැත්තට නෙමෙයි අනිත් පැත්තට ආවේ. මේ හරියට තියෙන ගොඩක් බයිසිකල්ස් විතරයි. ඊට පස්සේ මේ තියෙන මෙහි තියෙන ලොකු හොටෙල් එකක් මාලි සිටි එක ඇතුලේ තියෙන ගොඩාක් ටූරිස්ට්ලා ඇවිල්ලා මෙතන තමයි ගොඩක් වෙලාවට නවතින්නේ. ලොකු හොටෙල් එකක් මේක. මෙතන හැපෙත්තෙම ශ්‍රී ලංකන් හොටෙල් එකකුත් තියෙනවා. මට ඒකේ නම මතක නැහැ. ඉතින් ආලි සිටි එකේ මේ මම ආවේ දැන් අර මම ආපහු හුළුමාලිට යන බස් එක ගන්න ඕනේ. මේ හරිය තමයි බස් හෝල්ට් එක තියෙන්නේ. ඉතින් මේකේ මම දන්න තරමින් එළි වෙනකම් බස් වැඩ කරනවා. මිනිසුන්ට ට්‍රාන්ස්පෝර්ටේෂන් දිනවා. මිනිස්සු ඉන්නවා නම් එතන බලලා මම දන්න තරමින් බස් යනවා. කොහොම හරි ඉතින් හවස් වුණා ඔය විදියට ඇවිදගෙන ආවා. හැබැයි හිතපු වෙලාවට මට ගෙදර යන්න බැරි වුණා. ඒකට හේතුවක් තියෙනවා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ළමයි මොකද උනේ කියන්නේ අද මෙහෙ ඒ කියන්නේ මම මේ ගියපු දවසේ පොඩි පොලිටිකල් රැලියක් කර අපේ තියෙන්නේ මීටින් එකක් ඕගනයිස් වෙලා තිබිලා තියෙනවා. මම ඒක දැනගෙන හිටියේ නෑ. Oh my god මම මේකට හිර වුණා. මම කවදාවත් ජීවිතේ මෙච්චර මිනිස්සු ගොඩක් අස්සේ හිර වෙලා නෑ. හැබැයි මම මේ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මේ බස් රූට් වැඩ කරේ නෑ. බස් රූට් එකේ බස් වැඩ කරේ නෑ. මේ නිසා කොහොම හරි මම ඇවිදින තැනකට ගිහිල්ලා බස් එකක් ගත්තා. පොලිසියෙන් අහගෙන අන්තිමේදී ඔන්න මං ඉන්න සිටි එකට ආවා. ඔන්න ඔහොම තමයි ඉතින් අද දවසේ මම මාලි සිටි එක ටිකක් එක්ස්ප්ලෝර් කරේ. ඉස්සරහට මම ලස්සන vlog අරන් එන්නම්. ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. අදට මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් ඉස්සරහට අලුත් vlog වලින් හමු වෙන බලාපොරොත්තු වෙයි. අදට ඔයාලගෙන් සමුගන්නවා. අද වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට thank you very much. ගිහින් එන්නම්. Goodbye.